ඔන්න ඉතින් අද වීඩියෝ එක කතා කරන්න කොහොමද පොඩි වෙලාවක් වැඩ කරලා ඔයාගේ අතේ තියෙන ෆෝන් එකකින් මුදල් ලොපේ කියලා. හරි ඉතින් ඔයාලට මේක කරන්න තියෙන්නේ පොඩි මයික්‍රෝ ටාස්ක්. ඒ කියන්නේ YouTube වීඩියෝ බලලා සල්ලි හොයන්න ඒ වගේ පොඩි මයික්‍රෝ ටාස්ක්. ඉතින් ඔයාට මේකට මහ ලොකු PC ඕන නැහැ. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකකින් කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාට මේ වෙබ්සයිට් එක බොරු කියලා වගේ හිතනවා නම් ඔයාට පුළුවන් ChatGPT එකෙන් අහන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම ChatGPT එකෙන් ඇහුවට පස්සේ මෙන්න මේ වගේ උත්තරයක් දීලා තියෙනවා. අපි දැන් මුලින්ම Google එකට යන්න ඕන. ඊට පස්සේ search bar එකේ search කරන්න Sport Gigs කියලා. මෙන්න මේ විදියට මේ උඩම තියෙන වෙබ්සයිට් එක ක්ලික් කරන්න. ඉතින් දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න මේකේ කියලා තියෙන්නේ මොනවද කියලා. ඔයාලට ඉංග්‍රීසි බැරි නම් Google Translator හරි ChatGPT එකෙන් හරි සිංහල වලට ජෙනරේට් කරලා බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දේවල් ටිකක් තමයි මෙතන. ඔයාගේ first name එක, ඒ වගේම last name එක, ඒ වගේම nickname එක, email, password ඒ ටික දුන්නාට පස්සේ ඔයාලට account එකක් නිකම්ම create වෙනවා. මම ඉතින් මෙතනදී තවත් account create කරන්න යන්නේ. මගේ account එකක් තියෙනවා. ඉතින් මම ඒකට මෙන්න මේ විදිහට log වෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ earning tab එකේ $2.0283ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මට තව එන්න තියෙනවා $0.21. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටාස්ක් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේවා කම්ප්ලීට් කරලා මුදල් earn කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකකින් තවත් ටාස්ක් එකක් තමයි මේ Gmail account create කියන්නේ. ඒක ගැනත් මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් දැන් කියලා දෙන්නේ මම මුලින් කිව්වා වගේ කොහොමද YouTube එක හරහා මුදල් earn කරගන්නේ කියලා. ඉතින් මේ කැටගරි කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ වීඩියෝ මාකටිං කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මයික්‍රෝ ටාස්ක් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොළ පාට ඉරක් වගේ තියෙනවා විතරක් ඕගොල්ලෝ තෝරගන්න. රතු පාට ඉරි වගේවත් තියෙනවා. ඒවා කරගන්න එපා. එකෙන් කියන්නේ ගොඩක් අයට මේ ටාස්ක් එක කරාට මුදල් හම්බෙලා නැහැ කියන එක. ඉතින් ඔයාලා ඒ වගේව තෝරගන්න එපා. ඉතින් එක ටාස්ක් එකක් ඕපන් කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ යට තියෙන choice file කියන එකට අපි ස්ක්‍රීන්ෂොට් එක ඇඩ් කරගන්න ඕන. ඒකත් මම ඉස්සරහට ඕගොල්ලොන්ට කියන්න. ඉතින් මෙන්න මේ උඩම කියලා තියෙනවා go to the youtube.com. ඊට පස්සේ ඕගොල්ලොන්ට දීලා තියෙනවා keywords එක. ඒ කියන්නේ search කරන්න ඕන එක YouTube එකේ. ඉතින් මම ඒකත් මෙන්න මේ විදිහට copy කරගන්නවා. හරි ඉතින් ඊගාවට අපිට මෙන්න මේ පල්ලෙහා තියෙන link එක open කරගන්න ඕන. ඒක තමයි අපිට YouTube එකේ තියෙන වීඩියෝ එක හරියටම හොයාගන්න පුළුවන්. ඒකේ thumbnail එක දාලා තියෙනවා. හරි ඉතින් ඊළඟට මෙන්න මේ thumbnail එක තියෙන YouTube වීඩියෝ එක හොයාගන්න ඕන. අපි දැන් අර ටාස්ක් එකේ තිබ්බ keywords එක YouTube එකේ search කරගන්න ඕන. ඉතින් දෙයක් කියන්න අමතක වුණා. අපිට මුලින්ම ටාස්ක් එක කරන්න කලින් YouTube එකේ setting එක on කරගන්න ඕන. අපි දැන් මේ setting එක on කරගමු. හරි දැන් අපි මුලින්ම මෙන්න මේ setting කියන icon එක click කරන්න. දැන් ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උඩින්ම තියෙන general කියන icon එක click කරගන්න. හරි ඉතින් මම මේ පෙන්නන setting එක on කරගෙන නැත්තම් දැන් on කරගන්න. හරි ඉතින් මම අර task එකේ තිබ්බ keywords එක search කරාට පස්සේ අර thumbnail එකට ගැලපෙන වීඩියෝ එක හම්බුණා. හරි දැන් වීඩියෝ එකේ දකුණු පැත්තේ තියෙන උඩම setting icon එක click කරගන්න ඕන. ඊට පස්සේ යටම තියෙන more කියන එක click කරගන්න. ඊට පස්සේ මේ යටම තියෙන මම පෙන්නන setting එක on කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකට අමතර උඩින් එකක් ඇවිල්ලා තියෙනවා.
ඒක තමයි අපි සාක්ෂි විදිහට දෙන්න ඕන ටාස්ක් එකේ. හරි ඉතින් මේ අපි ඔන් කරගත්තු සෙටින් එකෙන් වෙන්නේ අපි වීඩියෝ එක ස්කිප් කරනවාද වීඩියෝ එක ස්පීඩ් කරනවාද ඒක තමයි ඉතින් මේකේ වෙන්නේ. ඒකට තමයි මේ සෙටින් එක ඔන් කරගන්න කියලා තියෙන්නේ. හරි ඉතින් මේ ටාස්ක් එකේ කියලා තියෙනවා වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න කියලා. නැත්නම් ගෙවන්නේ නැහැ. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. පැහැදිලි ස්ක්‍රීන්ෂොට් එකක් වීඩියෝ එක පේන්න. අපි මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕන. මතක තියාගන්න Gmail account තියෙන එකකින්වත් ෂෙයා කරන්න බෑ. WhatsApp ෂෙයා කරන්න බෑ. ඉතින් මම මෙන්න මේ යට තියෙන ෂෙයා කරන්න කොබනවා. ඊට පස්සේ මම ෂෙයා කරන්න Facebook එකේ. ඊට පස්සේ මම Facebook එකේ මේක ෂෙයා කරනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකේ link එක copy කරන්න කොහොමද කියලා. post කළාට පස්සේ මේක ඊට පස්සේ යට දිනව ෂෙයා කියලා ඒකේ බෝඩ පස්සේ copy link කියලා දිනවා. අන්න ඒක ඔබන්න. ඊට පස්සේ ඒ link එක copy වෙනවා. හරි ඉතින් අපි අරගත්ත ස්ක්‍රීන්ෂොට් එක මෙතනට ඇඩ් කරගන්න ඕන. මෙන්න මෙතන වෙන choice file කියන එකට ගියාට පස්සේ අපේ gallery එකට නිකම්ම open වෙනවා. ඊට පස්සේ අපි ගත්ත ස්ක්‍රීන්ෂොට් එක මෙතනට දෙන්න ඕන. හරි ඉතින් අපි copy කරගත්ත link එක මෙන්න මෙතනට paste කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන submit proof කියන එක ඔබන්න. දැන් ඉතින් අපේ ටාස්ක් එක සම්පූර්ණයි. ඉතින් ඔයාලට පෙන්වනවා pending කියන තැන අපිට ගාණක් වැඩි වෙලා තියෙනවා. හරි ඉතින් ඔන්න ඔහොම තමයි YouTube එක හරහා මුදලක් earn කරගන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වැදගත් වෙයි කියලා හිතනවා නම් මම subscribe කරලා තියාගන්න.